ආයුබෝවන්. අද අපි කතා කරන්නේ රාශි චක්‍රයේ ඉතාමත් සුවිශේෂී ලග්නයක් වන කන්‍යා ලග්නය ගැනයි. ඔබ කන්‍යා ලග්න හිමියෙක් නම් හෝ ඔබේ සමීපතයෙකු කන්‍යා ලග්නයේ අයෙක් නම් මේ වීඩියෝව අවසානය තෙක් නරඹන්න. මොකද ඔවුන්ගේ උපතේ සිට විවාහය සහ අපල උපද්‍රව දක්වා වූ සියලුම විස්තර අද මම සාකච්ඡා කරනවා. කන්‍යා ලග්න හිමියන් දිත්ව ස්වභාවයක් පෙන්වන අය. ඔවුන් එක් අවස්ථාවක ඊට හිතවත් වන අතර තවත් විටක ඊට හාත්පසින්ම වෙනස් ගතිගුණ පෙන්වනවා. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිපත්තිය වන්නේ හොඳට හොඳ හිත පෙන්වීමත් නරකට වඩාත් නරක වීමත් තමයි. හැබැයි මොවුන් අනුන්ගේ විපතකදී මඟ නොහැර උදව් කරන කරුණාවන්ත සහ අනුකම්පා සහගත හදවතක් ඇති අය. කන්‍යා ලග්න හිමියන් ඉතා ප්‍රවේශම් සහගතව කටයුතු කරන අතර මුදල් වියදම් කිරීමේදී පවා ඉතා සකසිරුවම් වෙනවා. සමහරුන්ට මොවුන් මසුරු අය ලෙස පෙනුනත් ඇත්ත වශයෙන් මොවුන් කරන්නේ මුදල් පරිහරණයේදී ඉතාමත් ප්‍රවේශම් වීමයි. ඒ වගේම මොවුන් දැඩි අධිෂ්ඨාන ශක්තියකින් යුක්ත වන අතර ආරම්භ කළ වැඩක් බාධා මැද්දේ වුණත් අවසානය දක්වාම සිදු කිරීමට උත්සාහ කරනවා. කෙසේ වෙතත් මොවුන් තුළ කලබලකාරී බව සහ නොසන්සුන් බව පවතිනවා. ආත්ම විශ්වාසය අඩුකම නිසා සෑම දෙයක්ම අවිශ්වාස කිරීමටත් ඔවුන් පෙළඹෙනවා. කන්‍යා ලග්නය සංකේතවත් කරනු ලබන්නේ ධාන්‍ය කරලක් අතින්ගත් කාන්තාවකගේ රූපයක්. ජ්‍යොතිෂයට අනුව මෙය ජ්‍යොතිෂයේ සම්පූර්ණ මිනිස් රූපයක් නියෝජනය කරන අතර කන්‍යාව යනු සෞම්‍ය ගුණයෙන් යුත් ස්ත්‍රී රාශියක්. මේ සංකේතය මගින් කන්‍යා ලග්න හිමියන් සතු පිරිසිදුකම, ක්‍රමානුකූල බව සහ ඵලදායී බව වැනි ගුණාංග මනාව පිළිඹිමු කරනවා. හරියට අස්වැන්නක් නෙලා එය ඉතා පරීක්ෂාකාරීව සහ පිළිවෙලකට රැක බලා ගන්නා කාන්තාවකසේ කන්‍යා ලග්න හිමියෝද තමන් අතට ගන්නා ඕනෑම කාර්යයක් ඉතා සියුම් ලෙස විමසා බලමින් එහි උපරිම ඵලදායීතාවය ලැබෙන තෙක්ම කැපවීමෙන් කටයුතු කරනවා. කන්‍යා ලග්නාධිපති බුධ ග්‍රහයා වන බැවින් මොවුන් තීක්ෂණ බුද්ධියක් හිමි ඉගෙනීමට දැඩි උනන්දුවක් දක්වන අය බවට පත්වෙනවා. ඔවුන් තුල සහජ ඥානයක් පවතින අතර අවට සිදුවන දේ සහ හෙට දවසේ සිදුවිය හැකි දේ පිළිබඳව ඉවකින්මෙන් දැනීමේ හැකියාවක් පවතිනවා. මොවුන්ගේ බුද්ධිමය ස්වභාවයේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. පළමුවෙන්ම විශ්ලේෂණාත්මක චින්තනය. ඕනෑම දෙයකට කුඩාම විස්තර සහ සැඟවුණු කරුණු ගවේෂණය කිරීමට මොවුන් ප්‍රිය කරනවා. දෙවැන්න ප්‍රායෝගික සහ ක්‍රමවේදී බව. ඕනෑම කාර්යයක් ඉතා සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව ඉටු කිරීමට මොවුන් හරිම දක්ෂයි. තුන්වැන්න විචාරශීලී බව. මොවුන් දක්ෂ විචාරකයන් වන අතර අන් අයගේ අඩුලුහුඩුකම් පෙන්වා දීමටත් පෙළඹෙනවා. හතරවැන්න අධ්‍යාපනික දක්ෂතා. විද්‍යා අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දක්වන මොවුන් පොදු විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වී සරසවි වරම් ලබා ගැනීමට වාසනාවන්ත වෙනවා. පෙනුම ගැන බැලුවොත් කන්‍යා ලග්න හිමියන් බොහෝ විට පැහැපත් සහ ප්‍රියමනාප රූපයකින් යුක්තයි. ඔවුන්ගේ ශාරීරික ලක්ෂණ මෙසේ දක්වන්න පුළුවන්. රවුම් හෝ පළල් මුහුණක් හිමි මොවුන්ට තරුණ පෙනුමක් සහ ලැජ්ජාශීලී ඇස් පිහිටනවා. කෙලින් උල්ලු නාසයක් සහ ප්‍රමුඛ කම්මුල් ඔවුන්ගේ ලක්ෂණයක්. සිරුරේ හැඩය ගත්තොත් සාමාන්‍යයෙන් උසට සරිලන මහතක් ඇති හෝ තරමක් උස සිහින් සිරුරක් මොවුන්ට හිමි. පිරිමි පාර්ශවය කඩවසම් පෙනුමකින් සහ ශක්තිමත් සිරුරකින් යුක්ත වෙනවා. දිගු අත්පා මොවුන්ට පිහිටන අතර මොවුන්ට මාවේනික වූ අමුතු ආකාරයේ ගමන් විලාසයක් පවතිනවා. විලාසිතා ගැන බැලුවොත් මොවුන් සරල සහ සම්භාව්‍ය විලාසිතාවලට කැමති අතර අවස්ථාවට ගැළපෙන පරිදි ඉතා පිළිවෙලට ඇඳීමට උනන්දු වෙනවා. කන්‍යා ලග්න හිමියෙකුගේ බුද්ධිය සහ ක්‍රියාකලාපය හරියට නිර්වද්‍ය මිනුම් උපකරණයක් වගේ. ඔවුන් සෑම දෙයක්ම ඉතා සූක්ෂම ලෙස මැන බලමින් සියුම් විස්තර පවා නිරීක්ෂණය කරමින් අතිශය නිර්වද්‍ය ලෙස තම කාර්යයට කිරීමට උත්සාහ කරනවා. ජ්‍යොතිෂයට අනුව කන්‍යා ලග්න හිමියන්ගේ විවාහය සම්බන්ධයෙන් වඩාත් ගැළපෙන ලග්න වන්නේ වෘෂභ සහ මකර ලග්නයි. ආදරය පිළිබඳ ඔවුන්ගේ ආකල්ප ගැන කතා කළොත් මොවුන් යෝජිත විවාහයන්ට ප්‍රමුඛතාවය ලබා දෙනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න කාන්තාවන් කුඩා අවදියේම පෙම් සම්බන්ධතා ඇති කර ගැනීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.
ඔවුන් බොහෝ විට ප්‍රිය කරන්නේ දෙමාපියන්ගේ ආශිර්වාදය මැද සිදුවන යෝජිත විවාහයන්ටයි. සහකරුවෙකු තෝරා ගැනීමේදී මොවුන් නිතා තෝරා බේරා ගන්නා ස්වභාවයක් ගන්නා අතර යමෙකු සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට වැඩි කාලයක් ගත කරනවා. ආදර යෝජනාවක් පිළිගැනීමට පවා කන්‍යා කාන්තාවන් වැඩි කාලයක් ගත්තත් වරක් ආදරය කළ පසු එම පුද්ගලයා වෙනුවෙන් පූර්ණ ලෙස කැප වෙනවා. මොවුන් පිටතින් ලැජ්ජාශීලී පෙනුමක් පෙන්නුවත් විවාහ ජීවිතය තුළ ඊතා කැපවීමෙන් සහ අවංකව කටයුතු කරනවා. ඔවුන්ගේ මෙම අවංකභාවය නිසාම සැමියාගේ හෝ බිරිඳගේ නොමද ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඔවුන් සමත් වෙනවා. පවුලට ඇති ලැදියාව ගැන කිව්වොත් ඔවුන් තම පවුලට ඊතා කැප වූ පිරිසක්. ඔවුන් පවුලේ වැඩිහිටියන් සහ රෝගී සමාජිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර තම දරුවන්ව ඊතා ධනාත්මක ආකල්ප වලින් යුතුව ඇතිදැඩි කිරීමට උත්සාහ කරනවා. කන්‍යා ලග්න හිමියෙකුගේ ආදරය සහ විවාහය හරියට සෙමින් වැඩෙන නමුත් ඊතා ගැඹුරට මුල් ඇදගෙන ශක්තිමත් වෘක්ෂයක් වගේ කියන්න පුළුවන්. ඔවුන් සිය සහකරු තෝරා ගැනීමට වැඩි කාලයක්ගෙන පරීක්ෂාකාරී වුවත් වරක් බැඳුණු පසු එම සම්බන්ධතාවය ඊතා ස්ථාවරව සහ විශ්වාසවන්තව පවත්වාගෙන යනවා. ජ්‍යොතිෂයට අනුව කන්‍යා ලග්නයෙන් උපන් අයට මාරක ග්‍රහයන් ලෙස සැලකෙන්නේ කුජ, ශනි සහ සඳු යන ග්‍රහයන්. මෙම ග්‍රහයන් සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මෙම මාරක ග්‍රහයන්ට අයත් දශා සහ අන්තර්දශා කාලවලදී ඔබ ඊතා ප්‍රවේශම් විය යුතුයි. මෝටර් රථ වාහන, ගින්දර, විදුලිය සහ ඉන්ධන වැනි දේවල් වලින් අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න කියලත් මතක් කරනවා. යම් හේකින් කන්‍යා ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ අටවැන්නේ ශනි තැන්පත් වී සිටීම ඊටමත් අනතුරුදායක තත්ත්වයක් ලෙස සැලකෙනවා. මෙම අපල තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා කොළ පැහැති මැණික් ගලක් ඇල්ලූ මුදුවක් පැළඳීම ඊටා යහපත් බව මූලාශ්‍ර උපදෙස්වල දීලා තියෙනවා. කන්‍යා ලග්න හිමියන් ඉගෙනීමට වැඩි උනන්දුවක් දක්වන අතර ඔවුන් විශේෂයෙන්ම ඇල්මක් දක්වන ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා. විද්‍යා අධ්‍යාපනය මොවුන් රජයේ පොදු විභාග වලින් විශිෂ්ට ලෙස සමත් වී සරසවි වරම් ලැබීමට වැඩි ඉඩකඩක් ඇති පිරිසක්. තාක්ෂණික සහ වෘත්තීය ශේෂ්ත්‍ර, සිවිල් ඉංජිනේරු විද්‍යාව, සාගර විද්‍යාව, ප්‍රමිතිකරණය, වාස්තු විද්‍යාව සහ ගෘහ විද්‍යාව වැනි ශේෂ්ත්‍රයන්හි මොවුන් විශේෂ කුසලතා දක්වනවා. එසේම වෛද්‍ය විද්‍යාව සහ දන්ත වෛද්‍ය විද්‍යාවද මොවුන්ට ගැලපෙනවා. කලාව සහ සාහිත්‍ය, කවිය, ගීතය, චිත්‍ර කලාව, රංගපෑම මෙන්ම ජන සංනිවේදනය සහ කතනය වැනි මාධ්‍ය ශේෂ්ත්‍රයන්හිදී ඔවුන් දක්ෂතා පෙන්වනවා. බුද්ධිමය සහ කළමනාකරණ ශේෂ්ත්‍ර, ගණිතය, ගණකාධිකරණය, කළමනාකරණය, සංඛ්‍යා ලේඛන විද්‍යාව සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රය වැනි ශේෂ්ත්‍රවලටද මොවුන් ඇල්මක් දක්වනවා. වෙනස් ශේෂ්ත්‍ර, මහ පොළව කාරක කරගෙන උපත ලැබූ නිසා මොවුන් කෘෂිකාර්මික කටයුතු පිළිබඳ හැදෑරීමට මහත් ඇල්මක් දක්වනවා. එසේම ඔවුන් පොතපත කියවීමට දැඩි රුචිකත්වයක් දක්වන පොතපතේ අය බවට පත්වෙනවා. කන්‍යා ලග්න හිමියන්ගේ අධ්‍යාපනික ගමන හරියට විවිධ වර්ණ වලින් පිරුණු මල් උයනක් වගේ. එහි විද්‍යාව හා තාක්ෂණය නැමැති ශක්තිමත් ශාක මෙන්ම කලාව හා සාහිත්‍ය නැමැති මනස්කාන්ත මල්ද එක හා සමානව සාරවත්ව වැඩෙනවා. අවසාන වශයෙන් කන්‍යා ලග්නයෙන් උපන් අය සඳහා වන ජය අංක වන්නේ 2, 3, 5 සහ 7. ඔබේ ජීවිතයට සුබදායී විය හැකි තවත් තොරතුරු කිහිපයක් මූලාශ්‍රවල මෙසේ දැක්වෙනවා. සුබ වර්ණය කොළ සහ සුදු. වාසනාව උදාවන කාලය ඔබගේ ජීවිතයේ වාසනාව උදාවන්නේ අවුරුදු 24න් පසුව වන අතර ඒ සමගම උසස් රැකියා, වාහන සහ නිවාස වැනි භෞතික සම්පත් හිමිවීමේ වාසනාව පවතිනවා. ජය අංකය යනු ජීවන ගමනේදී හමුවන මග සලකුණු වැනි. එම අංක අනුගමනය කිරීමෙන් වඩා සුබදායී සහ සාර්ථක ප්‍රතිඵල කරා ළඟා වීමට මඟ පෙන්වීමක් ලබා ගත හැකි බවත් ඔබට ආදරෙන් මතක් කරනවා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉතා ආදරෙන් මතක් කරන ඔබ සැමට වාසනාවන්ත කාලයක් උදා වේවා.